හරි ළමයි. ඔන්න එතකොට මේ ගණිතඥයෝනේ මූල ධර්මය ගැන පොඩි අදහසක් දෙන්න හදන්නේ. අපිට ගණිතඥයෝනේ ගාන පියෝ පේපර් එකේ කෙටි ප්‍රශ්නේ පළවෙනි ගාන විදිහට හම්බ වෙනවා. සාමාන්‍ය ලකුණු 25ක් අපිට හම්බ වෙනවා ගණිතඥයෝනේ ගානේ. එතකොට මේ ගාන අපිට හම්බ වෙන්නේ ශ්‍රේණි පාඩමත් එක්කමයි මේ පාඩම. අපි කතා කරොත් සාමාන්‍ය අපිට ගණිතඥයෝනේ ගානේ ආකාර කිහිපයක් ඉගෙන ගන්න තියෙනවා. තියරි කොටස් වශයෙන් ආකාර කිහිපයක් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒකෙන් එක ආකාරයක් තමයි මම මේ තෝරගෙන තියෙන්නේ. එතකොට ගානේ කියන්නේ මෙන්න මෙහෙමයි. ගණිතඥයෝනේ මූලධර්මයේ භාවිතයෙන් සිග්මා r සමානයි 1 ඉඳලා n දක්වා සිග්මා r සමානයි 1 ඉඳලා n දක්වා දෙකේ r වෙනි බලය ගුණ කිරීම r ගේ වර්ගය සමානයි මෙන්න මෙයා වන බව පෙන්වන්න කියලා කියන්නේ. හරි. එතකොට අපි පොඩි අදහසක් දැනගෙන ඉන්න ඕනේ මේ සිග්මා කියන්නේ මොකක්ද? අපි දන්නවමයි සිග්මා අංකණය කියන්නේ එකතුවක්. සිග්මා අංකණය කියන්නේ එකතුවක්. හරි. මම පොඩි අදහසක් ගන්න මේ වගේ වැඩක් කරන්න මම පොඩ්ඩක් ශ්‍රේණියක් ලියනවා. දෙකේ ගුණාකාර ශ්‍රේණිය ලියනවා. 2 4 6 8 10 12. හරි. දෙකේ ගුණාකාර සංඛ්‍යා රටාව. හරි. දෙකේ ගුණාකාර සංඛ්‍යා රටාවේ පොදු පදේ මොකද්ද කියලා මම අහුවොත්. පොදු පදේ මොකද්ද කියලා අහුවොත් නැත්නම් එන්නන පදේ මොකද්ද කියලා අහුවොත් අපිට උත්තරයක් ලියන්න පුළුවන් මෙන්න මෙයා පාවිච්චි කරලා. අපි දන්නවා සමාන්තර ශ්‍රේණියක් නෙමෙයි 2 4 6 8 කියන්නේ. සමාන්තර ශ්‍රේණියක පොදු පදේ හොයාගන්නේ අපි tn සමානයි a ධන n එකක් t කියන සූත්‍රය පාවිච්චි කරනවා. හරි. එතකොට මම මේක මේ සූත්‍ර දාලා හොයන්න දෙයක් නෙමෙයි මම මේ අදහසක් ගන්න කියන්නේ. එතකොට ඔන්න මුල් පදේ කවුරු වෙලාද? 2 වෙලා. එන්නන පදේ හොයන හින්දා එන්නනෝට එන්ම තමයි ආදේශ වෙන්නේ. t කියන්නේ පොදු අන්තරය. 4න් 6ක් 6න් 4ක් 8න් 6ක්. ඒ වගේ අඩු කරලා අපිට පොදු අන්තරය හොයාගන්න පුළුවන්. පෙර පදයකින් පසු පදේ අඩු කරනකොට කීයක් වෙනවද? 2ක් වෙනවා. පොඩ්ඩක් සුළු කරලා බැලුවොත් මෙතන එනවා 2ක්. වරන් ඉවත් කරොත් 2යි n ට 2ක් වෙනවා. ඍණ 2යි n ධන ඍණ 2ට ධන 2 සුළු වෙලා t n ට උත්තරයක් එනවා කවුරු කියලාද? 2යි n කියලා. හරි. මම මේ සිග්මා අංකණය ගැන අදහසක් සහ මේ සිග්මා ඇතුලේ ඉන්න මෙන්න මේ පදේ ගැන අදහසක් දෙන්න හදන්නේ. හරි. එතකොට ඔන්න ළමයි 2 4 6 8 10 කියන ශ්‍රේණියේ පොදු පදය කවුරු වෙනවද? එන්නන පදේ 2යි n වෙනවා. ඒක මේක දාලා හදන්න ඕනේ නැහැ. හැබැයි අපි මට ඔයාලට අදහසක් දෙන්න ඕනේ නේද මම මෙහෙම ගත්තේ. හරි. ඔන්න එන්නන පදේ 2යි එන්නේ. ඒ කියන්නේ මේ සංඛ්‍යා රටාවේ ඉන්න ඕනෑම පදයක් ගන්න පුළුවන් සාධාරණ කෙනා තමයි මෙයා. ඒ කිව්වේ n එනකොට 1 දැම්මොත් කොහොමද ලියවෙන්නේ? t1 සමානයි දෙවාරයක් 1 2යි කියලා එනවා. මේ t1 කියන්නේ පළවෙනි පදය 2යිලු. ඔව්. n එනකොට 2 දැම්මොත් මම මේ පොඩි අදහසක් දෙන්නේ. දෙවරක් 2 කීයක් වෙනවද? 4යි. t2 කියන්නේ දෙවන පදය 4යිලු. ඔව්නේ. එතකොට ඔන්න අපේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ අපි හරියට ගොඩනගාගෙන තියෙනවා. හරි. එතකොට ළමයි මෙන්න මෙහෙම අදහසක්. හරි. මම මෙන්න මෙහෙම අංකණයක් ලියනවා. සිග්මා. හරි. සිග්මා එකතුවක්. හරි. r සමානයි 1. ඒ කියන්නේ පළවෙනි පදේ ඉඳලා සිග්මා r සමානයි 1 පළවෙනි පදේ ඉඳලා n වන පදේ දක්වා එකතුව. නැත්තම් මෙහෙම ගන්නම්කෝ මම මෙහෙම ගන්නම්කෝ එකපාරෙන්ට යන්න නැතුව මේ සංඛ්‍යා රටාවේ මම පළවෙනි පද පහ එකතු කරනවා. පළවෙනි පද පහ එකතු කරනවා. 2ට 4ට 6ට 8ට 10ක් එකතු කරනවා. එතකොට මම මේ කරලා දෙන්නේ මේ සංඛ්‍යා රටාවේ දෙකේ ගුණාකාර සංඛ්‍යා රටාවේ පළවෙනි පද පහ එකතු කරනවා. හරිද? ඒක ලියලා තියෙනවා 2 එකතු කිරීම 4 එකතු කිරීම 6 එකතු කිරීම 8 එකතු කිරීම 10 කියලා. හරිද? මම මෙන්න මේ එකතු කිරීම පද පහක් එකතු වෙලානේ තියෙන්නේ. ඒක පොඩි කෙටි කිරීම නැත්නම් අංකණයක් පාවිච්චි කරන්න යන්නේ මෙයා වෙනුවට. මොකද්ද ඒ අංකණය? මම මෙහෙම ලියනවා. සිග්මා එකතුවක් කීයේ ඉඳලාද? පළවෙනි පදේ ඉඳලා. ඒ හින්දා තමයි මේ r සමානයි 1 කියලා ලියලා තියෙන්නේ. අදහස මොකක්ද? පළවෙනි පදේ සැලකුවා r සමානයි 1 ඉඳන් කීවන පදේ දක්වාද? පස්වන පදේ දක්වා. ඇයි අපි එකතු කරේ 1 ඉඳන් කීවන පදේ දක්වාද? පස්වන පදේ දක්වානේ. එහෙනම් අංකණය ලියවෙන්නේ සිග්මා r සමානයි 1 ඉඳලා පස්වන පදේ දක්වා කියලා ලියවිලා මේ සිග්මාට ඉස්සරහින් මෙන්න මෙතන ලියවෙන්න ඕනේ අපි සලකන සංඛ්‍යා රටාවේ පොදු පදය.
අපි සලකන සංඛ්‍යා රටාවේ කවුද ලියවෙන්න ඕනේ? පොදු පදය. අපි හැබැයි පොදු පදේ හොයාගන්න එන්න ඇසුරෙන්නේ සිග්මාංකණය පාවිච්චි කරලා කෙනෙක්ගේ එකතුවක් කෙටි කරද්දී හරි සිග්මා ඇතුළට ලියවෙන්න ඕනේ පොදු පදේ වෙනුවට ලියවෙන්න ඕනේ 2n නෙමෙයි 2r. පොඩ්ඩක් අපි විචල්්‍ය මාරු කරනවා. හරි? කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. විචල්්‍ය මාරු කරන එක විතරයි කරන්නේ. හරිද? එතකොට ඔන්න 2 4 6 8 10 දෙක එකතු කිරීම 4 එකතු කිරීම 6 එකතු කිරීම 8 එකතු කිරීම 10 කියන පද ටිකේ එකතුව මේ විදිහට මට කෙටි කරන්න පුළුවන්. හරි? මෙයා මට විහිදුවා ලියන්න පුළුවන් ළමයි. ඔන්න බලන්න අදහස. හරි? කියන්නේ r වෙනුවට මුලින් 1 දාන්න. දෙවරක් 1 2යි. r වෙනුවට 1 ඉඳලා 5 දක්වා මගයක් දාන්න පිළිවෙලට. r වෙනුවට 2 දැම්මොත් දෙවරක් 2 4යි. r වෙනුවට 3 දානවා. දෙවරක් 3 6යි. r වෙනුවට 4 දානවා. දෙවරක් 4 8යි. r වෙනුවට 5 දානවා. දෙවරක් 5 10යි. සිග්මා කියන්නේ එකතු කරන්න. ඔන්න ඒ ටික එකතු කරා. අදහස පැහැදිලිද? මෙතන තිබ්බ කෙනාමයි මෙතන ලියවිලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ කෙටි කිරීම තමයි මෙයා. ඔන්න අදහස පැහැදිලි. දැන් යන අපේ ගානට. ඔන්න එතකොට ඔළුවට ගන්න ඕනේ කාරණාවක් තමයි ළමයි. සිග්මා ඇතුලේ තියෙන්නේ මොකක් හරි සංඛ්‍යා රටාවක මොන පදයක්ද? පොදු පදයක්. හැම වෙලේම සිග්මා ඇතුලේ තියෙන්නේ r ඇසුරෙන් තියෙන්නේ මොකක් හරි සංඛ්‍යා රටාවක් නැත්නම් සංඛ්‍යා රටාවක පොදු පදයක්. පැහැදිලි? හරි. අදහසක් දාගන්න ඔක් ගැන ඔළුවට. ඔන්න මම දැන් ගානට ආරම්භයක් ගන්න හදන්නේ. අර කතාවත් ඔළුවේ තියෙනවා. සිග්මාංකණය ඇතුලේ තියෙන්නේ මොකක් හරි සංඛ්‍යා රටාවක පොදු පදයක් හැම වෙලේම. හරි? සිග්මාංකණයෙන් කියවෙන්නේ මොකක් හරි සංඛ්‍යා රටාවක කීයේ ඉඳලා කීය හරි දක්වා පදවල එකතුවක්. හොඳයි. හරි. දැන් යනවා වැඩේ. ළමයි ගණිතාභ්‍යුනේ මූලධර්මය පාවිච්චි කරද්දී අනුගමනය කරන්න ඕනේ පියවර 3ක් තියෙනවා. ආරම්භක පියවර. එයාලා කියනවා මුලින්ම n සමානයි 1 විට කියලා ලියන්න. n සමාන 1 විට කියලා ලියලා හරි මේ සංඛ්‍යා මේ ප්‍රකාශනේ හරි මේ ප්‍රකාශනයත් එක තමයි දැන් අපි වැඩ කරන්නේ. ප්‍රකාශනේ වම් පැත්ත සලකන්න කියනවා. වම් පැත්ත සලකලා හරි පොඩි සරල අදහසක් දෙන්න. වම් පැත්ත සලකලා මෙන්න මේ පොදු පදය දිහා බලන්න කියනවා. අපි කියව පොදු පදයනේ තියෙන්නේ සිග්මාංකණය ඇතුලේ. පොදු පදය දිහා බලලා n වෙනුවට 1 දාන්නේ. හැබැයි n සමානයි 1 කියලා ලියලා වම් පැත්ත සලකලා n වෙනුවට 1 දාන්න කෙනෙක් පොදු පදය ඇතුලේ නැහැ. ඒ කියන්නේ පොදු පදය ඇතුලේ n කියලා පදයක් නැහැ. ඒ වගේ තැනකදී අපි කරන්නේ එහෙම කියන එක වැරදි මං ඇත්තටම. මම මේ වලට සාධාරණව තේරුම් ගන්න විදිහක් කියන්නේ. එයාලා කියනවා n තියෙන තැනට 1 දාන්න කියලානේ අපි කියන්නේ. හැබැයි පොදු පදයටනේ දැන් අපි පොදු පදේ දිහා බලලා තමයි n වෙනුවට 1 දාන්න යන්නේ. හැබැයි පොදු පදය ඇතුලේ n කියලා පද නැහැ. ඒ වගේ තැනකදී කරන්නේ n වෙනුවට නෙමෙයි 1 දාන්නේ r තියෙන තැනට 1 දාගෙන යනවා. හරි. එහෙම කියන එක මම වැරදි. අදහසක් එන්නේ නැහැ. හැබැයි ඒක ඔළුවේ තියාගන්න. ඔන්න එතකොට n සමානයි 1 විට කියලා ප්‍රකාශනයේ වම් පැත්ත සලකනවා. වම් පැත්ත සලකලා පොදු පදයට තමයි n සමාන 1 ආදේශ කරන්නේ. හැබැයි පොදු පදය ඇතුලේ ඉන්නේ r. පොදු පදය ඇතුලේ ඉන්නේ r. එතකොට r ඉන්න තැන් වලට තමයි ඒක වැටෙන්නේ. මම ඒක හරිම අදහසක් තව පොඩ්ඩක් කියන්න. දෙකේ පළවෙනි බලය 2මයි. එකේ වර්ගය 1මයි. වම් පැත්තට උත්තරයක් එනවා කීයයි කියලාද? 2යි කියලා. ඔන්න n සමාන 1 විට වම් පැත්තේ උත්තරේ 2ක් වෙනවා. දකුණු පැත්තේ උත්තරේ මොකක්ද කියලා බලනවා. දකුණු පැත්තට ගියා නම් ගැටලුවක් එන්නේ නැහැ. n පද තමයි ලස්සනට පේන්න තියෙන්නේ. ලියවෙනවා 2 1 ධන 1 එකේ වර්ගය දෙවාරයක් 1 ධන 3 අඩු කිරීම 6. මෙතනින් එනවා 2 දෙවෙනි බලයක්. එකේ වර්ගය 1මයි දෙවරක් 1 2යි ධන 3 අඩු කිරීම 6. දෙකේ වර්ගය 4ක් වෙනවා. 1යි 3යි 4යි 4න් 2ක් වරහන් ඕනේ නෑනේ. 4න් 2ක් 2යි අඩු කිරීම 6යි. 4 වරක් 2 8යි 8 අඩු කිරීම 6 කීයක් වෙනවද? 2ක් වෙනවා. n සමාන 1 දැම්මට පස්සේ වම් පැත්තෙන් ආපු උත්තරේ කීයක් වෙලාද? 2ක් වෙලා. දකුණු පැත්තෙන් ආපු උත්තරේ 2ක් වෙලා. එහෙනම් අපි මෙන්න මෙහෙම පියවරක් කියනවා. එම නිසා
n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. එම නිසා n සමාන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. එතකොට ළමයි මේ වම් පැත්ත සලකලා පොදු පදේ n තියෙන තැන් වලට එක දාන්න ගියාට n තිබ්බේ නැහැ. අපි r තියෙන තැන් වලට එක දාන්න ගියා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකක්ද ඒකේ තේරුම ඇත්තටම? තමයි වම් පැත්ත සැලකුවාම වම් පැත්තේ r තියෙන තැන් වලට එක n තියෙන තැන් වලට එක දාන්න කියලානේ කියන්නේ. එතකොට මේ මුළු අංකණයම බලනවා. මුළු අංකණයම n තියෙන තැන් වලට එක දාගෙන යන දිගිය වෙන්නේ කොහොමද? සිග්මා r සමාන 1 ඉඳලා 1 දක්වා කියලා ලියවෙන්නේ. සිග්මා r සමාන 1 ඉඳලා 1 දක්වා කියලා ලියවෙන්නේ. ඒ කියන්නේ ළමයි මෙතන මේ අංකණය කෙටි වෙලා තියෙන්නේ මේ n වෙනුවට 1 දැම්මට පස්සේ අංකණය ඇතුලෙන් එන්නේ පළවෙනි පදේ ඉඳන් කීවන පදේ දක්වා එකතුවද? පළවෙනි පදේ දක්වාම එකතුව. පැහැදිලිද? ඒ කියන්නේ පළවෙනි පදේ ඉඳන් පළවෙනි පදේ දක්වාම එකතුවක්. එහෙම අදහසක් නැහැනේ. පළවෙනි පදේ ඉඳන් පළවෙනි පදේ දක්වා එකතුවක් ගන්න බෑ. ඒ කියන්නේ පළවෙනි පදේ ඉඳන් පළවෙනි පදේ දක්වා එකතුව කියන්නේ පළවෙනි පදේමයි කියලා තේරෙන්න ඕන. පැහැදිලිද? පැහැදිලිද? එතකොට එන්නනෝට එක දැම්මට පස්සේ මේ අංකණය ඇතුලේ ලියවෙන්නේ පළවෙනි පදේ ඉඳන් පළවෙනි පදේ දක්වා එකතුව නැත්නම් පළවෙනි පදේ කියලාමයි ලියවෙන්නේ. හරි. අපි එතකොට මෙතනදි හිතන්නේ r තියෙන තැන් වලට එක දානවා. r තියෙන n තියෙන තැන් වලට එක දානවා. හැබැයි එතන r ඉන්න තැන් වලට එක දාන්නේ. අපි එහෙම දාලා මේ හොයලා තියෙන්නේ ඇත්තටම වම් පැත්තේ කීවන පදයේද? මෙයා ශ්‍රේණියක්. මේ ශ්‍රේණියේ පළවෙනි පදේ තමයි අපි මේ හොයලා තියෙන්නේ. ඒක ගැන ඔළුවේ තියාගන්න එපා. අර කියපු විදිහට වැඩේ කරන්න. ඔළුවේ හරිම අදහස තියාගන්න. මේ n වෙනුවට එක දාලා අපි වම් පැත්තෙන් උත්තරයක් ගන්නේ කවුරුමද? මේ ශ්‍රේණියේ මොකක් හරි ශ්‍රේණියක පළවෙනි පදේමයි. හරි. මේ ශ්‍රේණියත් එක්ක ගලප ගන්න එපා. මේක මම උදාහරණයකට ගත්තේ. ඔන්න එතකොට අපේ පළවෙනි පියවර ඉවරයි. මොකද අපේ පළවෙනි පියවර n වෙනුවට එක දාලා වම් පැත්තෙන් එන උත්තරේ දකුණු පැත්තෙන් එන උත්තරයට සමාන කරගත්ත. එම නිසා n සමාන එකට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා කියනවා. හරි. කරගන්න ඔය වැඩ. හරි. ඔන්න එතකොට අපිට පියවර 3යිනේ තියෙනවා කියවේ ගාන හදන්න. පළවෙනි පියවරක් ඉවරයි. පළවෙනි පියවර ඉවරයි. දෙවෙනි පියවරට ගියොත්. දෙවෙනි පියවරේදී කියනවා මෙහෙම. හරි. දෙවෙනි පියවරේදී කියනවා මෙහෙම. ලියන්නලු n සමානයි p ට ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කරමු කියලා. n සමානයි p ට ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කරමු කියලා ලියන්න. හරි. මතක තියාගන්න ළමයි අපි කරන උපකල්පනයක් මේක. හරි. n සමානයි p ට ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කරනවා. අපි කරන උපකල්පනයක් කියන්නේ මම මෙහෙම කියනවා ඒක අපිට ගාණි දත්තයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපි කරන උපකල්පනය ගාණි දත්තයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මතක තියාගන්න ගණිතාභ්‍යුණ්‍ය මූලධර්මයේදී දෙවෙනි පියවර විදිහට අපි n සමානයි p ට ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කරමු කියලා ලියවෙන ප්‍රතිඵලය අපි ගානේ මොකක් විදිහට පාවිච්චි කරනවද? දත්තයක් විදිහට පාවිච්චි කරනවා. හරි. ඔන්න දැන් අපේ දත්තේ මොකක්ද කියලා අපි දැනගන්න එපා. මොකක්ද අපේ දත්තේ? අපිට දත්ත හම්බ වෙනවනේ. අපි එක එක දත්ත පාවිච්චි කරනවා. එතකොට මොකද්ද මේ n සමානයි p ට ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කරමු කියලා අපි දාගන්න දත්තේ. ඒ දත්තේ හදාගන්න නම් අපි මේ ප්‍රකාශනය එයා දීලා තියෙන ප්‍රකාශනය දිහා බලන්න වෙනවා. එයා දීලා තියෙන ප්‍රකාශනය දිහා බලලා තමයි අපිට මේ දත්තේ හදාගන්න වෙන්නේ. ඔන්න මම දත්තේ හදාගන්න යන්නේ සිග්මා r සමාන 1 ඉඳලා n තියෙන තැන් වලට p දාන්න කියලානේ කියන්නේ. r සමාන 1 ඉඳලා p දක්වා මේ පොදු පදයට එහෙම කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරිද? අර n සමානයි 1 විට වම් පැත්තට n සමානයි 1 විට වම් පැත්තට උත්තරයක් ගද්දී r තියෙන තැන් වලට 1 දැම්මට n සමානයි p කියලා ලියද්දී හරි වම් පැත්තේ r තියෙන තැන් වලට p එහෙම දාන්නේ නැහැ. හරිනේ? ඒක ඔළුවේ තියාගන්න ඈ. අරක වෙනම කතාවක්. ඔන්න එතකොට සිග්මා r සමාන 1 ඉඳලා n තියෙන තැනට p දැම්මා. මෙයා පොදු පදේනේ. මේ සංඛ්‍යා රටාවක් තියෙන. මේ සංඛ්‍යා රටාවේ පොදු පදේ. මෙයා එයා විනාශ කරන්නේ නැහැ. දෙකේ p ධන 1 වෙනි බලය p වර්ගය ඍණ 2යි p ධන 3 අඩු කිරීම 6.
ඔන්න n සමානයි p ට ප්‍රතිඵලයේ සත්‍ය බව උපකල්පනය කරාට පස්සේ ලියවෙන ප්‍රකාශනය අපේ දත්තේනේ මෙයා. ඒක අපි දත්තයක් කියලා හිතනවා. උපකල්පනයක් කරානේ. ඒකට අංක 1 කියලා දාන්න. හරිද? ඔන්න දෙවෙනි පියවර. n සමානයි 1ට ප්‍රතිඵලයේ සත්‍ය බව පෙන්නවා. ප්‍රතිඵලයේ සත්‍ය බව පෙන්වන්නේ n සමානයි 1ට. හරි. ඒකට වම් පැත්ත දකුණු පැත්තට සමාන වෙන්න ඕනේ. ඒ වැඩි. හරි. ඊට පස්සේ n සමානයි p ට ප්‍රතිඵලයේ සත්‍ය බව උපකල්පනය කරා. පැහැදිලි? ඊට පස්සේ අපි ලියනවා ඊළඟ පියවර n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය බව මෙන්න වැඩේ. තුන්වෙනි පියවර විදිහට අපි ලියන්නේ n සමානයි p ධන 1ට ප්‍රතිඵලයේ සත්‍ය බව පෙන්වන්නයි හදන්නේ. මේක තමයි අපේ ගහනේ සාධනය කළ යුතු ප්‍රතිඵලය. ඔන්න තමයි. හරි. මුලින්ම ලියන්නේ n සමානයි p ට ප්‍රතිඵලයේ සත්‍ය බව උපකල්පනය කරමු කියලා දත්තයක් අපි හදාගන්නවා. ඊට පස්සේ n සමානයි p ධන 1ට ප්‍රතිඵලයේ සත්‍ය බව පෙන්වන්නයි යන්නේ. අපි ඒක තමයි සාධනය කළ යුතු ප්‍රතිඵලයේ විදිහට මේ ගානේ අඳුරගන්න. හරි. දැන් බලනවා සාධනය කරන්න ඕනේ මොකක්ද? දැන් අපිට ගණන් වල මේ බව සාධනය කරන්න කියලා දෙනවනේ. එතකොට දැන් අපි දැනගෙන ඉන්න ඕනේ මොකද්ද සාධනය කරන්න ඕනේ ප්‍රතිඵලය. ඒකට අපි මොකද කරන්නේ? මෙයා පාවිච්චි කරලා මෙයාම තමයි පාවිච්චි කරන්නේ. මෙයා පාවිච්චි කරලා සාධනය කරන්න ඕනේ ප්‍රතිඵලය හදා ගන්න. එතකොට ළමයි ඔන්න මම ලියාගෙන යනවා සිග්මා r සමානයි 1 ඉඳලා n වෙනුවට කවුරු වැටෙන්න ඕනද? p ධන 1 වැටෙන්න ඕනේ. 2 r වෙනි බලය ගුණ කිරීම r ගේ වර්ගය සමානයි 2 ඔන්න දැන් පරිස්සමට ළමයි ඈ n තියෙන තැන් වලට p ධන 1 දාන්නේ. මෙතන n කෙනෙක් ඉන්නවනේ. ඔන්න එතකොට එතන ඉන්න n ට p ධන 1 දානවා. තව වැඩිපුර එකක් ඉන්නවනේ. එයා එහෙම ලියනවා. ඊට පස්සේ මම මෙයා කොටු වරණක් කරනවා. ඇයි කොටු වරණක් කරන්නේ? n තියෙන තැනට p ධන 1 දාන්න බෑ. දැන් මෙතන ඉන්න n වෙනුවට p ධන 1 වැටෙනවා. ඔන්න පැහැදිලි. ඒතකොට ලියවෙන්නේ p ධන 1 වර්ගය කියලා. මම චුට්ටක් වරහන් ලස්සන ලියාගත්තා. ඍණ 2යි n වෙනුවට p ධන 1යි ධන 3යි. කොටු වරහන වැහෙනවා ඍණ 6යි. හරි. මට පෙන්වන්න තියෙන උත්තරේ තව පොඩ්ඩක් ලස්සන කරගන්න පුළුවන්. හරි. පොඩි සුළු කිරීමක් තව තියෙනවා. සමානයි 2 මෙතන p එහෙම වෙනවා 1 ධන 1 දෙකක් වෙනවානේ. මම එහෙම සුළු කරගන්නම්. තව මම මේ කොටු වරහන ඇතුළේ නම් වෙනස් කරන්න යන්නේ නැහැ. එයා එහෙමම ලියන්නම්. p ධන 1 වර්ගය ඍණ 2යි p ධන 1 ධන 3 අඩු කිරීම 6යි. මෙන්න මෙයා තමයි අපි සාධනය කළ යුතු ප්‍රතිඵලයේ විදිහට ගාන ඇතුලේ හඳුනගන්නේ. හරිද? මෙතෙන්වත් එන්න. සරලයි ඈ. පොඩි ක්‍රම අංකනත් එක්ක යන ගමනක් තමයි. හැබැයි වරද්ද ගන්න එපා. හරි. එතකොට ඔළුවේ තියාගන්න ඕනේ දේ හැම වෙලේම ළමයි අපි n සමානයි p ට මොන වගේ ආදේශ කරත් හරි. මෙන්න මේ මෙතන පොදු පදයේනේ තියෙන ශ්‍රේණිය. එයාට වෙනසක් වෙන්නේ නැහැ. හරි. ශ්‍රේණිය පොදු පදයට වෙනසක් වෙන්නේ නැහැ. හරි. එන්නොත් එන්න ලස්සනට හදාගන්න ගන්න. හරි ළමයි. ඔන්න එතකොට දැන් අපි ළඟ තියෙනවා දත්තයක් පෙන්වන්න ඕනේ ප්‍රතිඵලයක්. මේ දෙවෙනි ප්‍රතිඵලනේ දෙක කියන ප්‍රකාශනයේ ඇවිල්ලා තියෙන දෙක කියන ප්‍රකාශනය අපි පෙන්වන්න ඕනේ දැන්. පෙන්වන්න කවුරු පාවිච්චි කරන්න පුළුවන්ද? අපි ගාන ඇතුලේ හදාගත්ත දත්තේ පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. අපි ගාන ඇතුලේ හදාගත්ත දත්තේ පාවිච්චි කරලා පෙන්වන්න ඕනේ ප්‍රතිඵලය පෙන්වන්න ඕනේ. හරි. ඔන්න එතකොට දැන් අපි ආරම්භයක් ගන්නවා. හරිද? ඔන්න මම දැන් ලස්සන දෙයක් පෙන්වන්නයි හදන්නේ. හොඳට අංකණය අපි දන්නවා. හරි. හොඳට අංකණය අපි දන්නවා. දැන් බලනවා අංක 1 දිහා. 1 දිහා බලලා පේනවා ළමයි මේ අංකණය මම චුට්ටක් කියවනවා. අංකණය කියවද්දි ලියවෙන්නේ සිග්මා r සමාන 1. ඒ කියන්නේ පළවෙනි පදේ ඉඳලා p වන පදේ දක්වා එකතුව. r සමාන 1 කියන්නේ පළවෙනි පදේ ඉඳලා p වන පදේ දක්වා එකතුව. සිග්මා r සමානයි 1 ඉඳලා p දක්වා පළවෙනි පදේ ඉඳලා p වන පදේ දක්වා එකතුව කීයක් වෙලාද? මෙන්න මේ යගේ වෙන. හරි. ඒක දැන් අපිට දත්තයක් විතර පාවිච්චි කරන්න පුළුවන්. සාධනය කළ යුතු ප්‍රතිඵලය ළඟට ගියොත්
පෙන්වන්න තියෙන්නේ කීවන පදේ ඉඳලා කීවන පදේ දක්වා එකතුවට ප්‍රතිඵලයක්ද නැත්නම් උත්තරයක්ද? පෙන්වන්න තියෙන්නේ පළවෙනි පදේ ඉඳලා p ධන 1 වෙනි පදය දක්වා එකතුවට උත්තරයක් තමයි පෙන්වන්න තියෙන්නේ. අපි ළඟ දැන් ළමයි පළවෙනි පදේ ඉඳලා p වන පදය දක්වා එකතුවට උත්තරයක් තියෙනවනේ. එයාට ඕනේ පළවෙනි පදේ ඉඳලා p ධන 1 වන පදය දක්වා එකතුවට උත්තරයක්. මම ඔයාලට පැහැදිලිව කියනවා පළවන පදයේ සිට p වන පදය දක්වා එකතුවට උත්තරයක් අපි දන්නවනේ. එයා අහන්නේ පළවන පදයේ සිට p ධන 1 වන පදය දක්වා එකතුවට උත්තරයක් තමයි යහන්නේ. මට කියන්න ළමයි මෙතන තියෙන පළවෙනි පදේ ඉඳලා p වන පදේ දක්වා එකතුව. පෙන්වන්න තියෙන ප්‍රතිපලයේ තියෙන පළවෙනි පදයේ සිට p ධන 1 වන පදේ දක්වා එකතුව. උත්තරය. අපි දැන් දන්නවා පළවෙනි පදේ ඉඳලා p වන පදේ දක්වා එකතුවට උත්තරයක් දන්නවනේ. එයාට ඕනේ පළවෙනි පදේ ඉඳලා p වන පදේ දක්වා එකතුවට උත්තරයක් නෙමෙයි. පළවෙනි පදේ ඉඳලා p ධන 1 වෙනි පදේ දක්වා එකතුවට උත්තරයක්. අපි දන්නවා පළවෙනි පදේ ඉඳලා කීවන පදේ දක්වා එකතුවට උත්තරයක්ද? p වන පදේ දක්වා එකතුවට උත්තරයක් දාන්න. එයාට ඕනේ පළවෙනි පදේ ඉඳලා කීවන පදේ දක්වා එකතුවට උත්තරයක්? p ධන 1 වන පදේ දක්වා එකතුවට උත්තරයක්. හොඳට තේරුම් ගන්න. පළවෙනි පදේ ඉඳලා p වන පදේ දක්වා එකතුවට උත්තරයක් දාන්නවා. එයාට ඕනේ පළවෙනි පදේ ඉඳලා මම මේ පළවෙනි පද බෝඩ දාලා තියෙන්නේ පදවලට. හරි. එයාට ඕනේ පළවෙනි පදේ ඉඳලා p ධන 1 වන පදේ දක්වා එකතුවට උත්තරයක්. ළමයි p ධන 1 වන පදයට කලින් ඉන්නේ කවුද? p වන පදේනේ. මෙයාමයිනේ. p ධන 1 වන පදයට කලින් ඉන්නේ p වන පදේ. එහෙම නෙන්නේ. p වන පදයට එකතු වෙනවා p ධන 1 වන පදේ. පළවෙනි පදයට එකතු වෙනවා දෙවෙනි පදේ, තුන්වෙනි පදේ, හතරවෙනි පදේ ඔය විදියට ලියවිගෙන ගිහිල්ලා p වන පදයට එකතු වෙලා p ධන 1 වෙනි පදයට එකතු වෙනවා. එතකොට තමයි අංක දෙකේ එයාට ඕනේ උත්තරේ හැදෙන්නේ. එහෙමනේ. එහෙමනේ. දැන් ඔන්න ලස්සන දෙයක් කියන්න යන්නේ. අපි ළමයි පළවෙනි පදේ ඉඳලා p වන පදේ දක්වා එකතුවට උත්තරයක් දන්නවනේ. කියන්නේ මෙතන ඉඳලා මෙතෙන් උත්තරයක් දන්නවා. එයාට ඕමනා කරන්නේ මෙතන ඉඳලා මෙතෙන් උත්තරයක් නෙමෙයි මෙතන ඉඳලා මෙතෙන්ම උත්තරයක්. ඒ කියන්නේ පළවෙනි පදේ ඉඳලා p ධන 1 වන පදේ දක්වාම උත්තරයක්. හොඳට බලන කෙනෙකුට පේනවා අපි එක කියන දත්තය පාවිච්චි කරන්න යන්නේ. පළවෙනි පදේ ඉඳලා p වන පදේ දක්වා එකතුවට උත්තරයක් දන්නවනේ. තව ඕනේ මොනවන පදය විතරද? p ධන 1 වන පදේ විතරයි. පළවෙනි පදේ ඉඳලා p වන පදේ දක්වා එකතුවට උත්තරයක් දන්නවා. බැරි වෙලා හරි p ධන 1 වෙනි පදයට එකතුනොත් නේ මෙතන තියෙන්නේ ඇත්තටම පළවෙනි පදේ ඉඳලා වෙනවා නේද බලන්න. හරි. මෙතන තියෙන්නේ අංකයක් විතර ඉදිරිපත් කරලා ළමයි මම පළවෙනි පදේ ඉඳලා p වන පදය දක්වා එකතුව. පොදු පදේ දාන්න පුළුවන්ද මට? හරි. මෙතන තියෙන්නේ පළවෙනි පදේ ඉඳලා p වන පදේ දක්වා එකතුව මම අංකනේ පාවිච්චි කරා. හරි. පළවෙනි පදේ ඉඳලා p වන පදේ දක්වා එකතුවට එකතු වෙන්න ඕනේ කවුද? p ධන 1 වෙනි පදේ. හරි. පැහැදිලිද? එතකොට ළමයි මම හරියට බැලුවොත් ගාන දිහා අංක 1 කියන ප්‍රතිඵලයේ පළවෙනි පදේ ඉඳලා p වන පදේ දක්වා එකතුවටනේ ප්‍රකාශනයක් ලියවිලා තියෙන්නේ. ප්‍රතිඵලය සාධනය කරන්න ඕනේ පළවෙනි පදේ ඉඳලා p ධන 1 වන පදේ දක්වා එකතුවට උත්තරය. මම පැහැදිලිව ලියලා තියෙනවා. එහෙනම් අංක 1 දත්තේනේ. දත්තේ පාවිච්චි කරලා තමයි අපි මේ වැඩේ කරන්නේ. ඒ දත්තයට තව කීයක් එකතු වුණා නම් හරිද? p ධන 1 වන පදේ එකතු වුණා නම් හරි. පැහැදිලිද මම කියන කතාව? පළවෙනි පදේ ඉඳන් p වන පදේ දක්වා එකතුවට අපි උත්තරයක් හදාන තියෙන්නේ දත්තේ. හරි. ලියලා බැලුවාම පේනවා
තව එයා ඉල්ලන උත්තරේට, එයාට උවමනා කරන උත්තරේට, එයාට උවමනා කරන්නේ පළවෙනි පදේ ඉඳන් p දන එක්වන පදේ දක්වා එකතුවට උත්තරයක්. එයා උවමනා කරන කෙනාට අපි හදාගෙන තියෙන දත්තයට තව p දන එක්වෙනි පදය එකතු කරා නම් හරි. හොඳට තේරුම් ගන්න. එතකොට ඔන්න දැන් පැහැදිලි වැඩේ. හරි. මම මේ ටික අයින් කරන්නම්. අංක 1 කියන දත්තය පාවිච්චි කරනවා අංක 2 කියන ප්‍රතිඵලය ලබා ගන්න අපි හැම වෙලේම. හරි. මම මෙහෙම ලියනවා. අංක 1හි දෙපසටම p ධන 1 වෙනි පදය එකතු කිරීමෙන් p ධන 1 වෙනි පදය එකතු කිරීමෙන්. හරි. ඔන්න එතකොට ඇයි p ධන 1 වෙනි පදය එකතු කරේ? අපි ලියලා පෙන්නුවා මෙතන පැහැදිලිව. එයාට ඕනේ පළවෙනි පදේ ඉඳන් p ධන 1 වෙනි පදය දක්වා එකතුවට උත්තරයක්. අපි ළඟ තියෙන්නේ පළවෙනි පදේ ඉඳන් p වන පදය දක්වා එකතුවට උත්තරයක්. පළවෙනි පදේ ඉඳන් p වන පදය දක්වා එකතුවට p ධන 1 වෙනි පදය එකතු කරොත් නේ එහෙමනේ උනේ. p ධන 1 වෙනි පදය එකතු කරොත් පළවෙනි පදේ ඉඳලා p ධන 1 වෙනි පදය දක්වාම එකතුවක් හැදෙනවා. හරි. පළවෙනි පදේ ඉඳන් මේ පළවෙනි පදේ ඉඳන් p වන පදය දක්වා එකතුවට p ධන 1 වෙනි පදය එකතු කරොත් මේ සමස්තයෙන් හැදෙනවා පළවෙනි පදේ ඉඳන් p ධන 1 වෙනි පදය දක්වාම එකතුවට උත්තරයක්. පැහැදිලි? නිකන් අංකණයක් මේක. හොඳට තේරුම් ගන්න. ප්‍රායෝගිකව තේරුම් ගන්න. එහෙනම් මම ඔන්න ලියනවා අංක 1හි දෙපසටම. ඇයි අංක 1ට එකතු කරන්නේ? අංක 1නේ අපේ දත්තය. අංක 1හි දෙපසටම p ධන 1 වෙනි පදය එකතු කිරීමෙන්. ඒක හරියටම තේරුම් ගන්න. p ධන එකක් නෙමෙයි එකතු කරන්නේ. p ධන 1 වෙනි පදයයි එකතු කරන්නේ. දැන් බලනවා මොකද්ද මේ p ධන 1 වෙනි පදය? හරි. p ධන 1 වෙනි පදේ දෙපැත්තටම එකතු කරන p ධන 1 වෙනි පදේ. මෙයා ශ්‍රේණියක්නේ. අපි දන්නවා ළමයි ශ්‍රේණියක අපිට පද හොයා ගන්න පුළුවන්. ශ්‍රේණියක අපිට උමනා කරන පද හොයා ගන්න පුළුවන් කවුරු පාවිච්චි කරලා? පොදු පදේ පාවිච්චි කරලානේ. අපිට දෙවෙනි පදේ ඕන නම් n එනකොට 2 දානවා පොදු පදේ. අපිට 6 වෙනි පදේ ඕන නම් n එනකොට 6 දානවා පොදු පදේ. ඒ වගේ දැන් අපිට ඕනේ p ධන 1 වෙනි පදය. p ධන 1 වෙනි පදේ ඕන නම් n වෙනුවට p ධන 1 දානවා. කාගේද? පොදු පදේ. පොදු පදේ n වෙනුවට p ධන 1 දානවා. හැබැයි මෙයාගේ පොදු පදේ අපි කිව්වා තමයි සිග්මා අංකණය ඇතුලේ මෙයාගේ හැම වෙලේම ඉන්නේ කවුද? ශ්‍රේණියේ පොදු පදය. ශ්‍රේණියේ පොදු පදය දැන් ලියවිලා තියෙන්නේ n ඇසුරෙන් නෙමෙයි හැබැයි. කවුරු ඇසුරෙන්ද? r ඇසුරෙන්. නිකන් විචල්‍ය මාරු කරලා. p ධන 1 වෙනි පදය එකතු කරන්න ඕනේ. මම ලියනවා දැන්. ශ්‍රේණියේ අනික හතර පෙන්නන්නම් මෙතන. ශ්‍රේණියේ p ධන 1 වන පදය සමානයි කියලා ලියන්න යන්නේ. කවුද පාවිච්චි කරන්නේ එතකොට? p ධන 1 වෙනි පදය හොයාගන්න පාවිච්චි කරන්නේ පොදු පදය. ඔව් සිග්මා අංකණය ඇතුලේ ඉන්නේ පොදු පදය. පාවිච්චි කරන්න යන්නේ. හැබැයි පොඩ්ඩක් පොදු පදයේ දීලා තියෙන n ඇසුරෙන් නෙමෙයි අපි ඔලෙවල් වලදී පාවිච්චි කරන්නේ භාවිතා කරන්නේ n ඇසුරෙන් පොදු පදයන්නේ. හැබැයි මෙතන විචල්‍ය මාරු කරලා r ඇසුරෙන් දීලා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. p ධන 1 වෙනි පදේ හොයන්න නම් අපිට පුළුවන් r වෙනුවට කවුරු දාන්න? p ධන 1 දාන්න. මෙයා n ඇසුරෙන් තිබ්බනම් පළවෙනි පදේ හොයන්න අපි n වෙනුවට 1 දානවා. දෙවෙනි පදේ හොයන්න n වෙනුවට 2 දානවා. ඒ වගේ මෙයා r ඇසුරෙන්නේ තියෙන්නේ. p ධන 1 වෙනි පදේ හොයන්න r වෙනුවට p ධන 1 දානවා. ලියවෙනවා ළමයි. 2 p ධන 1 ගුණ කිරීම p ධන 1 වර්ගයයි කියලා. ඔන්න හරියට ලියාගන්න ඒක. එතකොට ශ්‍රේණියේ p ධන 1 වෙනි පදේ වෙන්නේ කවුද? 2 p ධන 1 වෙනි බලය වතාවක් p ධන 1 වර්ගය. පැහැදිලිද කතාව? ඔන්න ලස්සනයි වැඩි ඈ. මේ හොයාගත්තේ අපි මේ ගණිතන අපි වැඩ කරන ශ්‍රේණියේ p ධන 1 වන පදය. මොකද්ද කරේ? r වෙනුවට කවුරු දැම්මද? p ධන 1 දැම්මා. මේකත් පැත්තකින් හදාගන්න. ඔන්න එතකොට ළමයි
තේරුම් ගත්තා අපි මෙතන අංකණය අපි තේරුම් ගත්තා. අපි හොයාගත්ත එකේ ඉඳලා p දක්වා පදවල එකතු වුණු උත්තරයක්. ඒක තමයි අපේ දත්තේ. හැබැයි යාට ඕනේ සාධනය කළ යුතු ප්‍රතිඵලය ඇතුලේ තියෙන එකේ ඉඳලා p ධන 1 වන පදේ දක්වා එකතු වුණු උත්තරයක්. එහෙනම් අපි මොකද්ද වෙන්න ඕනේ කියලා තීරණය කරා. අංක 1 කියන කෙනාගේ දෙපැත්තටම p ධන 1 වෙනි පදේ එකතු වුණා නම් හරි. මම කියන සිංහල හොඳට පැහැදිලි වෙන්න ඕනේ. අංක 1 දෙපැත්තටම එකතු වෙන්න ඕනේ p ධන 1 වෙනි පදය. එතකොට මොකද්ද මේ p ධන 1 වෙනි පදය කියලා අපි දැනගන්න ඕනේ. මොකද්ද මේ p ධන 1 වෙනි පදය කියලා හොයාගන්න නම් හරි ශ්‍රේණියක මොකක් හරි පදයක් හොයාගන්න නම් අපි දැනගෙන ඉන්න ඕනේ පොදු පදේ මොකද්ද කියලා. පැහැදිලිවම මම කිව්වා සිග්මා අංකණය ඇතුලේ ලස්සනට මේ r ඇසුරේ ලියවිලා තියෙන පොදු පදේ එයාගේ r වෙනුවට p ධන 1 දැම්මට පස්සේ අපිට හම්බ වෙන පදේ කියන්නේ මේ ශ්‍රේණියේ p ධන 1 වෙනි පදය. එතකොට ඔන්න ශ්‍රේණියේ p ධන 1 වෙනි පදය මේ විදිහට ලියවිලා තියෙනවා. හරි. එහෙනම් දැන් අපි අංක 1 දෙපැත්තටම කවුරු එකතු කරන්නද යන්නේ? මෙයා එකතු කරන්නයි යන්නේ. හරි. ලියනවා මම. සිග්මා r සමානයි 1 ඉඳලා p දක්වා 2r ගුණ කිරීම r ගේ වර්ගයට එකතු වෙනවා. අංක 1 දෙපැත්තටම එකතු කරන්න යන්නේ. ඇයි එක පැත්තකට විතරක් එකතු කරන්නේ? එහෙම කරන්න බෑනේ. සමාන ලකුණ එක පැත්තකට කරන්න නේ අනිත් පැත්තට අත් කරන්න ඕන. හරි. ඔන්න එකතු කරනවා. 2 p ධන 1 වෙනි බලය ගුණ කිරීම p ධන 1 වර්ගය. හරි. p ධන 1 වර්ගය. ගාන හදන වටපිටාව පැහැදිලිව තියාගන්න. හරි. මේ කඩු වැඩක් විදිහට අනිවාර්යෙන් පැත්තකින් හදාගන්න. සමාන වෙනවා කාටද? 2 p ධන 1 වෙනි බලය p වර්ගයේ ඍණ 2p ධන 3 පොඩ්ඩක් මෙයා මට මොකක්ද වෙනවා ඍණ 6 එයාට එකතු වෙන්න ඕනේ 2 p ධන 1 ගුණ කිරීම p ධන 1 වර්ගයක් p ධන 1 වර්ගය. හරි. ඔන්න එතකොට අපිට උවමනා කරන දේ අපි හදාගත්තා. බලමු අපිට උවමනා කරන දේ දැන් හැදෙනවද කියලා. හරි. අපිට උවමනා කරන දේ හැදෙනවද බලමු. එක පාවිච්චි කරලා දෙක හදා ගන්න යන්නේ. දැන් පැහැදිලිව බලන්න ළමයි මෙතන අංකණයක් මම ගලපන්න යන්නේ. පළවෙනි පදේ ඉඳලා p වෙන පදේ දක්වා එකතු වෙලා p ධන 1 වෙනි පදය මේ දෙන්නම වෙනුවට මට ලියන්න පුළුවන් මොකක් කියලාද? පළවෙනි පදේ ඉඳලා p ධන 1 වන පදය දක්වා එකතුව කියලා. පොදු පදේ වෙනස් වෙන්නේ නැහැ. අංකණය හොඳට තේරුම් ගන්න. සරල අංකණයක්. පළවෙනි පදේ බැලුවට අංකන තේරෙනවා නම් පළවෙනි පදේ ඉඳලා p වන පදේ දක්වා එකතුවනේ තියෙන්නේ. එයාට එකතු වෙලා p ධන 1 වන පදය. එහෙනම් ඒ සමස්තය වෙනුවට අපිට ලියන්න පුළුවන් පළවෙනි පදේ ඉඳලා p ධන 1 වන පදේ දක්වා එකතුව කියලා. පැහැදිලිද කතාව? ඔන්න ලස්සනයි වැඩේ. හොඳට තේරුම් ගන්න ඕනේ. පළවෙනි පදේ ඉඳලා p වෙන පදේ දක්වා එකතුවට p ධන 1 වෙනි පදේ එකතු කරොත් එයා වෙනකොට ලියන්න පුළුවන් පළවෙනි පදේ ඉඳලා p ධන 1 වන පදේ දක්වාම එකතුව කියලා. හරි. දැන් කොහොම හරි මෙයා සුළු කරලා දැන් හරිනේ පෙන්වන්න තියෙන ප්‍රතිඵලය සාධනය කළ යුතු ප්‍රතිඵලය මෙන්න වම් පැත්ත ඇවිල්ලා ඉවරයි. දකුණු පැත්ත එනවා කියලා පෙන්වන්න ඕනේ. දකුණු පැත්ත එනවා කියලා පෙන්වන්න ඕනේ. හරි. එතකොට පැහැදිලි ළමයි පෙන්වන්න ඕනේ ප්‍රතිඵලේ දකුණු පැත්තේ ඍණ 6ක් වෙනම ඉන්නවනේ. පෙන්වන්න ඕනේ ප්‍රතිඵලේ දකුණු පැත්තේ ඍණ 6ක් වෙනම ඉන්නවා. එතකොට අපි දැන් අපේ ගානට හරි මම මෙයා මකලා දාන්නම්. ඔන්න පෙන්වන්න ඕනේ ප්‍රතිඵලේ මම ඉතුරු කරා. දකුණු වම් පැත්ත හරිනේ. එහෙනම් මට පුළුවන් තමයි මේ ඍණ 6 කොහොමවත් ඉන්නවනේ. එයාට මොකෝත් වෙනසක් මම කරන්නේ නැහැ. හරි. එයා අපිට ඕනනේ. එයා අපිට ඕනින්ද එයා එහෙම ලියා ගන්නවා. දැන් බලන්න ළමයි මෙන්න මෙහෙම පදයක් ඉන්නවා. තව මෙහෙම පදයකුත් ඉන්නවනේ. එහෙමනේ. එහෙමනේ නේ. ඒ කියන්නේ ඍණ 6 වෙනම ලියාගත්තාම එක පදයකුයි තව පදයකුයි පද දෙකක්. පැහැදිලිව බලද්දි පේනවා. මේ පදයට සහ මේ පදයට 2 p ධන 1
වෙනි බලය මොන සාධකයක් වෙනවද? පොදු සාධකයක් වෙනවා. පොදු සාධකයක් වුණාට පස්සේ මට ලියන්න පුළුවන් කොටු වරහණක් දාලා කවුද වරහණ ඇතුලේ ඉතුරු වෙන්නේ. මේ පදෙන් දෙකේ පීඩන එක එළියට ඇද්දොත් p වර්ගය ඍණ 2යි p ධන 3ක් ඉතුරු වෙනවා. තව ධන මේ පදෙන් දෙකේ පීඩන එක බල එළියට ඇද්දොත් පීඩන එකේ වර්ගයක් ඉතුරු වෙනවා. ඒත් එක්කම ඍණ 6ක් එළියට ගිහිලා තියෙනවා. මම පැහැදිලි පෙන්වන්න තියෙන උත්තරේ මෙන්න මෙයානේ. පෙන්වන්න තියෙන්නේ මෙන්න මෙයා. එතකොට දැනට දැන් අපිට ඇවිල්ලා තියෙන කෙනාගේ බලය දෙකේ පීඩන 1 නේද? එන්න තියෙන මේ පෙන්වන්න තියෙන උත්තරේ දෙකේ පීඩන දෙවනි බලයක් පේන්න ඕනේ. පීඩන දෙවනි බලයක් පේන්න ඕනේ. හරි. මොකක් හරි සුළු කිරීමක් කරා. ආරම්භයක් ගන්න බලන්න. ඔන්න දැන් අපි ලස්සන තැනකට ඇවිල්ලා තියෙන්නේ. තව පියවරකින් දෙකකින් අපිට උත්තර එනවා. හරි ළමයි. ඔන්න එතකොට අල්ලගන්න එපා. අර එනවා කියලානේ පෙන්වන්න ඕනේ. දැන් මේ වගේ තැනකට අපි ඇවිල්ලා තියෙන්නේ. පෙන්වන්න තියෙන උත්තරේ මේ පීඩන එකේ වර්ගයක් ඉන්නවා. දැන් අපිට පීඩන එකේ වර්ගයක් ඇවිල්ලා. ධන තුනකුත් ඉන්නවා. අපිට දැන් ධන තුනකුත් ඇවිල්ලා. හැබැයි ඊට අමතරව ඉතුරු වෙන ඍණ දෙවාරයක් පීඩන එකක්. එතකොට එහෙම පැහැදිලියක් නැහැ නේද අපිට? දැන් ඔයාලට තේරෙන්න ඕනේ පෙන්වන්න තියෙන කෙනාගේ අපිට මෙයා ඇවිල්ලා හැබැයි මේ වැඩිපුර p වර්ගයක් එන්නේ නැහැ උත්තරේ. නේද? වැඩිපුර p වර්ගයක් නැහැ පෙන්වන්න තියෙන උත්තරේ. එතකොට මෙතන මෙහෙම අපි මෙයා මෙහෙම්ම විතරු කරගෙන ධන තුනක් මෙහෙම්ම විතරු කරගත්තොත් මේ p වර්ගයට කරන්න දෙයක් නැතුව යනවා. ඒ හින්දා මම මෙහෙම දෙයක් කරනවා. හරි. මෙහෙම දෙයක් කරනවා. p වර්ගය ඍණ 2යි p ධන 3 මේ උත්තර පෙන්වන්න තියෙන උත්තරේ තිබ්බත් මම චුට්ටක් වර්ග කරගන්නවා. p ධන එක වර්ග කරොත් p වර්ගයේ ධන 2යි p ධන 1ක් කියලා ලියනවනේ. ඔන්න බලමු මොකද වෙන්නේ කියලා. හොඳයිද වැඩේ කියලා බලමු. p වර්ගයට p වර්ගය එකතු වෙනවා 2යි p වර්ගයක් වෙනවා. හරි. p වර්ගයට p වර්ගය එකතු වෙනවා 2යි p වර්ගයක් වෙනවා. ඍණ 2යි p ධන 2යි p සුළු වෙනවා. උත්තරේ ධන 4ක් වෙනවනේ. ඔව්. උත්තරයක් එන්නේ p වර්ගයේ ධන p වර්ගයේ 2යි p වර්ගයේ 3 ධන 1 ධන 4යි. 3 ධන 1 ධන 4යි. හරි බලමු මොකද වෙන්නේ කියලා බලමු. වැඩි සුළු වෙන්නේ නැහැ බලමු. මෙයා ගන්න ඕනේ. ඔන්න දැන් පොඩි මට හොඳ දෙයක් වෙනවා වැඩේ. මේ මට පුළුවන් ළමයි. දැන් අපිට ඔන්න වම් පැත්ත ඇවිල්ලා තියෙන්නේ. සිග්මා r සමන 1 ඉඳලා p ධන 1 දක්වා. දෙකේ r වෙනි බලය r වර්ගය වම් පැත්ත ඇවිල්ලා තියෙන්නේ. මට පුළුවන් ළමයි පැහැදිලිව මේ වරහන් ඇතුලේ දෙකක් පොදු සාධකයක් විදිහට එළියට අදින්න. දෙකේ p ධන එකක් එළියෙන් ඉන්නවා. තව දෙකේ පළවෙනි බලයක් එළියට අදින්න පුළුවන්. ඔව්. කවුද ඉතුරු වෙන්නේ? p වර්ගයේ ධන දෙකක් ඉතුරු වෙනවානේ. 2යි p වර්ගයේ ධන 4න් 2යි p වර්ගයේ ධන 4න් දෙකක් එළියට ඇද්දොත් p වර්ගයේ ධන දෙකක් වරහන් ඇතුළේ ඉතුරු වෙනවා. ඔන්න සුළු කිරීම පැහැදිලි. පාද සමාන බල දෙකක් ගුණ වෙද්දී දර්ශක එකතු වෙනවා. p ධන එකට එකක් එකතු වුණොත් සමස්ත ප්‍රතිඵලය දෙකේ p ධන දෙකක් වෙනවා. තව p වර්ගයේ ධන දෙකක් වරහන් ඇතුලේ ඉතුරු වෙනවා. හරි. දැන් කොහොම හරි මෙයා ඇවිල්ලානේ. පෙන්වන්න තියෙන උත්තරේ මෙයා ඇවිල්ලානේ. දැන් මෙයා දෙන්න ඕනේ. තව ඉන්න. තව අමතකුණු 6 ඉන්නවා ඈ. ඍණ 6 වෙනම පැත්තකින් ඉන්නවා. ඍණ 6 වෙනම පැත්තකින් ඉන්නවා. එයා අමතක කරන්න එපා. හරි. දැන් ගැලපෙන්න ඕනේ මූ ඉන්නවා. මූ ඇවිල්ලා තියෙන්නේ. මේ වරහන වෙනකොට p වර්ගයේ ධන දෙකක්. ළමයි දැන් මෙහෙම කරන්න. මේ වරහන තියෙන තැන වෙනකොටනේ මූ ඉන්නේ. චුට්ටක් මේ සාධනය කළ යුතු ප්‍රතිඵලයේ
වරහණ ඇතුළට ගිහිල්ලා සුළු කරලා බලන්න යා. p ධන එකේ වර්ගය සුළුනොත් p වර්ගය එතන 2යි p ධන 1යි. මෙතන වරහණේ සුළුනොත් ඍණ 2යි p ඍණ 2යි ධන 3යිනේ. මොකද වෙන්නේ බලන්නකෝ. ධන 2යි p ට ඍණ 2යි p සුළු වෙනවා. p වර්ගයක් එනවා මෙතන. මෙතන ළමයි 3 ධන 1 ධන 3 4යි 4න් 2 ධන 2ක් වෙනවනේ. අන්න වරහණ ඇතුලේ තියෙන සාධනය කළ යුතු ප්‍රතිඵලය අපි පෙන්වන්න යන ප්‍රතිඵලය වරහණ ඇතුලේ තියෙන ප්‍රකාශනය පොඩ්ඩක් සුළු කරලා බැලුවම කවුරුම එනවද? අපි දැන් නැවතිලා තියෙන තැන එනවනේ. ඒ කියන්නේ තමයි p වර්ගයේ ධන 2 කියන්නේ යම්කිසි ආකාරයකට කවුරුමද? p ධන එකේ වර්ගය ඍණ දෙවාරයක් p ධන 1 ධන 3. එහෙනම් අපිට කෙලින්ම දැන් වක් කරන්න පුළුවන්ද? නිකන් ආදේශයක් දාලා වගේ. p වර්ගයේ ධන 2 තියෙන තැනට පෙන්වන්න තියෙන උත්තරේ ඇවිල්ලා තියෙන ප්‍රතිඵලය දාන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඇයි ඒ? එයා සුළු වෙලා ගියාම ආපහු සැරයක් කවුරු වෙනවද? p වර්ගයේ ධන 2ම එනවා. ඒ කියන්නේ මෙයා වෙනුවට මේ ලොකු වරහණ දැම්ම ගැටලුවක් තියනවද නැහැ? පෙන්වන්න තියෙන උත්තරේ එනවනේ. වෙනන්න තියෙන උත්තරේ නෙමෙයි. මෙයාම සුළු වෙලා එනවනේ. මෙයාම එනවා මෙයා සුළු කරාම. ඇයි මෙයාම දාන්නේ? එයාම අපිට ඕනේ. නේ? පෙන්වන්න තියෙන උත්තරේ එයානේ. එහෙනම් ඔන්න සාධනය කළ යුතු ප්‍රතිඵලයේ මොන පැත්තත් තරන් ඉවරයි. දකුණු පැත්තත් තරන් ඉවරයි. සාධනය කළ යුතු ප්‍රතිඵලයේ වම් පැත්ත ගත්තින් නම් මම මකලා දැම්මේ. අපි ආරම්භයේ ගත්තා ඒක. ඔන්න සාධනය කළ යුතු ප්‍රතිඵලයේ දකුණු පැත්තත් ගත්තා. හරි. එහෙනම් මම සාධනය කළ යුතු ප්‍රතිඵලයේ පොඩ්ඩක් මකලා දාන්නම්. හරි. දැන් අපි ලස්සන කරමු වැඩේ. ඔන්න සිග්මා r සමාන 1 ඉඳලා p ධන 1 දක්වා දෙකේ r වෙනි බලය ගුණ කිරීම r වර්ගය සමාන වෙලා මෙයාට. එහෙනම් මෙහෙම ලියනවා. n සමානයි p ට ප්‍රතිඵලය සත්‍ය නම්. ඒ කියන්නේ අපි මේ ළමයි n සමානයි p ගේ ප්‍රතිඵලය සත්‍යයි කියලා උපකල්පනය කරලානේ මේ ගණනය කිරීම ඉස්සරහට ගෙනාවේ. ඒ හින්දා තමයි එහෙම ලියන්නේ. n සමානයි p ට ප්‍රතිඵලය සත්‍ය නම්. n සමානයි p ධන 1ටද ප්‍රතිඵලය සත්‍ය වේ. n සමානයි p ට ප්‍රතිඵලය සත්‍ය වෙන හින්දා n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය වුණා. n සමානයි p ට ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කරපු එකනේ අපි මේ පියවරේදී කරේ. තව ලියන්න මෙහි n අයත් වෙනවා ධන නිකිල කියලා. ඔන්න ඔහොමයි ගණිත අභියෝගයේ මූලධර්මයේ ගාන හැදෙන්න ඕනේ. ලස්සනට හැදුනොත් ලකුණු 25ක් ගන්න පුළුවන්. හරි. අදහස පැහැදිලි ඇති. හරි. වැඩේ කම්ප්ලීට් කරගන්න. එතකොට සාරාංශයක් විදියට ළමයි මතක තියාගන්න ඕනේ කාරණාව වෙන්නේ n සමාන 1ට ප්‍රතිඵලය සත්‍ය බව පෙන්නනවා. n සමාන 1ට ප්‍රතිඵලය සත්‍ය බව පෙන්නනවා මුලින්ම. ඊට පස්සේ n සමාන p ට ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කරනවා. ඊට පස්සේ n සමාන p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය බව පෙන්නනවා. පැහැදිලි වෙන්න ඕනේ හැම වෙලෙම සිග්මා අංකණය ඇතුලේ මෙන්න මෙතන තියෙන්නේ ශ්‍රේණි එක පොදු පදයක්. ගොඩාක් වෙලාවට අංක 1 n සමානයි p ට ප්‍රතිඵලයේ සත්‍ය බව උපකල්පනය කරන්නේ. එතකොට අංක 1 දෙපැත්තටම එකතු වෙන්නේ p ධන 1 වෙනි පදය. අංක 1 දෙපැත්තටම p ධන 1 වෙනි පදය එකතු වෙද්දී අංක 1 පළවෙනි පදයේ ඉඳන් p වන පදයේ දක්වා එකතුවට p ධන 1 වන පදේ එකතු වෙනවනේ. මේ එකතු වුණාට පස්සේ සමස්ත ප්‍රතිඵලය කවුරු වෙනවද අංක 1 ඉඳන් p ධන 1 වන පදයේ දක්වාම එකතුව බවට පරිවර්තනය කරන්න පුළුවන් මේ අංකණේ පැහැදිලි. ඔන්න එතකොට වම් පැත්ත ගත්තා. පොඩි සුළු කිරීමක් හැබැයි දකුණු පැත්ත ගන්න කරන්න වෙනවා. හරි. එතකොට තේරුම් ගන්න ඕනේ p ධන 1 වෙනි පදේ හදාගන්නේ මේ පොදු පදේ දිහා බලලා. සිග්මා අංකණේ ඇතුලේ තියෙන කෙනා දිහා බලලා. හරි. ඔන්න ලස්සන සුළු කිරීමක් වුණා. පොඩි පොඩි තැන් වලදී අපි පොඩ්ඩක් කපටි වෙන්න ඕනේ. p වර්ගයේ ධන 2 වෙනකොට මූල යන්න පුළුවන් කියලා අපි හොයාගත්තේ පෙන්වන්න තියෙන උත්තරේ දිහා බලලා. හරි. ඒ වගේ අදහස් ඔළුවට ගන්න. හරි. එහෙනම් ඔන්න වැඩේ කොට දාගන්න. සිග්මා අංකණය ඇසුරෙන් ගණිත අභියෝගයේ ඕන ගානක් මේ කියලා දුන්නු තියරේ කරුණු හරියට ඔළුවට අවබෝධ කරගත්තා නම් කරගන්න ඕනේ. හරි. එහෙනම් වැඩේ කොට දාගන්න.